ඉහළම තනතුරට උත්පලවන්නා සිටු කුමරිය පත් වූවාසේම පින්වත් ඔබ සැමට උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු වල යෙදී පව් නොකොට පින් කටයුතු වල යෙදෙමින් ජීවත් වී මරණින් මතු අමා මහ නිර්වාණය ළඟා කර ගනිත්වා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. තාමත් ගම්පත මිනිස්සු ළඟ තිබෙනවා. ඒක හොඳට මතක තබා ගන්න. අමතරුන් විසින් සැපයූ පිළිතුරු වලින් සෑහීමකටපත් නොවූ පංචාල රජතුමා තීරණය කළා දෙස්වලාගෙන තමා විහින්න පුත්කලිකව රට පුරා ඇවිද සොයා බලන්න රටේ ජනතාව තමාට සහ රජයට බැන වදිනවද කියලා. දුදානන් හට පිහිට නොවව් යන බස සැබෑ කළේ මට පොයේ අනේ නිසංසල තැනකට වදින භාවනා කරා. තින්දලිහාම තිබුණ තරම් වාසනාවන්ත දෙයක් නැතිව පින් කළාම එහෙම තමයි. පින් කරන්න ඕනේ ඊළඟට.